මේ තවස දන්නවද වැඩ? මොකද්ද? අර සාන්තය කරගත්ත වැඩේ. මේ අපේ අංකල්? ඔව් අංකල් තමයි. ඇයි අංකල් මොකක් හරි ගොන් වැඩක් කරලා? ගොන් වැඩක් නෙමෙයි මී හරක් වැඩක්. අර කඩේ කමල එක්කම අන්තිමට මහා පාන්දර 3 මාර්ග විතර ගිහලා මම තමයි බේරගත්තේ. පටසිරි මම කිව්වා කියලා මතක තියාගනි. ඔය යකා ඕම ගිහින් කාගෙන් හරි කනවා පෝරියල් එකක්. ඔව් ඉතින් අහිංසක තාත්තේ කියලා හරි හදාගන්න ඕනේ. ඉතින් ඕකනේ කියන්නේ. මම තමුසෙට මේ කතාව කිව්වේ තමුසේ ආශ්‍රය කරන උන් ගැන තමුසේ දැනන් ඉන්න ඕනේ හින්දා. තමුසේ ඔය විශ්වාස. දැන් ඉතින් තමුසේ දුවලා ගිහිල්ලා මම කිව්වයි කියලා ඔය කතාව උගේ කනේ තියන්න එපා හොඳද? ඔය එදා වෙච්ච සිද්ධිය දන්නේ මායි ඌයි විතරයි. අන්තිමට ඌ හිතයි මම ඔය සිද්ධිය ගම වටේ අබිලින් වගේ කියෝ යනවා කියලා. තමුසේ කියන්නේ එහෙම නෑ හරිද? අපෝ නෑ තාත්තේ මම ඉතින් නිකමට කිව්වේ. ඕක අංකල්ට ගිහින් කියන්න මට පිස්සුය. අංකල් දවසක ඔය කමල හැන්ඩින්ද කනවා පෝරියල් එක. හරි එහෙම යම් කිසි සිදුවීමක් සිද්ධ වුණා තමයි. මට ඔක්කොම විශ්ලා කියනකො තමුසේට කවුද සිද්ධිය කිව්වේ කියලා. කිව්වේ කවුද කියලා වැඩක් නෑනේ. කතාව ඇත්තනේ. මම දන්නවා තමුසේට සිද්ධිය කිව්වේ කවුද කියලා. තමුසේට සිද්ධිය කිව්වේ තමුසේ තාත්තනේ. ඔව් හරි. තාත්තා තමයි සිද්ධිය කිව්වේ. ඒ අංකල්ගෙම හොඳට. ඒත් මම තමුසේ තාත්තට කිව්වත් එක්කෝ යෝග කාටවත් කියන්නේ නැල්ලෙපා කියලා. වෙන කාට හරි කියලා දැල්ලානේ. පිසුද අංකල්. දැන් ඔක අංකල්ගෙන් තාත්තගෙන් අහන්න එමලා ඇස්ති වෙන්න බෑ. තාත්තා මට ওই සිද්ධිය කියනකොට කිව්වා අංකල්ගෙන් ඔක අහන්න යන්න එපා කියලා. තාත්තා ඒක මට කිව්වේ විශ්වාසෙට. අංකල් ලෝක තාත්තගෙන් අහුවොත් එහෙම ආයෙ මට තාත්තා විශ්වාස කරලා කිසිම දෙයක් කියන එකක් නෑ. ඒව කරනවාද ඔයි මම? මට ඔක තමුසේලා තාත්තගෙන් ගිහින් අහන්න පිස්සුය. පිසුදයි සර්. මං කාටවත් කිව්වේ නෑ. අයියා දන්නවනේ සිද්ධිය බරපතලකම මං ඒ වෙලාව අයියට දින විශ්වාසෙට තමයි කෝල් එක දාලා අයියට මෙන්න කිව්වේ. අනේ සිද්ධිය වෙන කාටවත් කියන්න එපා අයියේ. හරි ඔයි මම කාටවත් කිව්වේ නෑ. එනගිට කොහොමද විනායේ සිද්ධිය දන්නේ? විනාය කියන්නේ? හරි ඒක අවදි කියලා දාන්නකෝ. දැන් මීයාට වෙන කාටවත් නම් ඔක කියන්න එපා අයියේ. හරිද? මම දන්නවා තමුසේට කවුද කිව්වේ කියලා. අපේ ගානේ තමුසේට කිව්වේ. අනේ නෑ මල්ලි නෙමෙයි. අනේ මල්ලිට බයිල්ල යන්න නැගේ පහොතේ. ඌ කිව්වද මම ඌට විස්තරේ කිව්වා කියලා? හරි පුතා මට ඔක කිව්වේ මගෙත් එක තියෙන ෆීඩ්ස් එකට. මං අයියගෙන් ඕක අහන්නේ අයියගේ තියෙන විශ්වාසෙට. මල්ලි මාව ප්‍රොමිස් කරගත්තා අයියෝ ඕක අයියගෙන් අහන්නේ නැහැ කියලා. දැන් ඉතින් අයියා ඕක කිව්ව මල්ලිගෙන් අහන්න යන්න නැගේ පහොතේ. ඌ එතකොට ආයි මගේ මූණ බලන එකක් නැහැ. හරි ඔයි මං එහෙම කරනවද? මං ඕක ඌගෙන් අහන්න යන්නේ නැහැ. මට ඌගෙන් අහන්න පිස්සුවේ. මුසලයා. තොට මම මගේ දරුවා හින්දා අර සිද්ධිය කිව්වේ. සිද්ධියද? අර සාන්තයාගේ විස්තරේ. ඒක අනිත් පැත්තට ගිහින් ඌගෙන් අහන්න එපා කියලා මම පැහැදිලිව කිව්ව නේද? මම මොනවද කිව්වේ නෑ. නැත්තම් ඌ මගෙන් කෝල් කරලා ආයෙ එක අහන්න ඕනේ නෑනේ. බලපන් මගේ ආත්ම කරුත්වේ. දැන් ඌ ඉස්සරහා මං චීත්තයක් කරනවනේ. මම දන්නේ නෑනේ වෙන කවුරු හරි කියන්නේ නැති. ඒක දැනන් හිටියේ මායි ඌයි විතරයි. ඊට අමතරව උඹට මං කිව්වේ උඹට තියෙන විශ්වාසෙට. හරි දැන් අංකල් තාත්තට කතා කරලා කිව්වද ඒක මම අංකල්ට කිව්වා කියලා? ඔව් කිව්වා තමයි. දැන් මේක ආයෙ අනිත් පැත්තට ගිහලා අංකල්ගේ කනේ තියන්න එපා. උඹ කිව්වයි කියලා මට කිව්වේ මගෙත් එක්ක තියෙන විශ්වාසෙට. ආයෙ මං මෙන් ඇහුවයි කියලා අංකල්ට ගිහින් කියලා තිබ්බොත් මං උඹ විශ්වාස කරලා ආයෙ මොනවත් කියන්නේ නැහැ. ආයෙ පුළුවන් නම් මාව චීත්තයක් කරපන්කෝ. පිසු දාතේ මම එහෙම කරනවා. මං කිව්ව ගොනාට කියන්න එපා තාත්තට කියලා මම කිව්ව එකක්. ඒ ටික කරගන්න බැරුව කියන්නේ. හෙලෝ මොනවද අංකල් කරන්නේ? අංකල්ට තියෙන විශ්වාසෙට මට තාත්තා විස්තරේ කිව්වා කියලා මං අංකල්ට ඇවිල්ලා කිව්වේ. ඒ ටිකට ඒක අංකල් තාත්තා එකනේ තිබ්බම හරියනවා. අනිත් අසරේ අංකල් විශ්වාස කරලා කිසිම දෙයක් කියන්නේ නැහැ අංකල්. අංකල් ඉඳන් තාත්තට චාටර් වෙනවා. දැන් තමුසේ තාත්තා කිව්වද මම කතා කරා කියලා? ඔව් කිව්වා තමයි. අයියෝ මම තමුසේලා තාත්තට කියලා ප්‍රොමිස් කරගත්ත උයි තමුසේට ඔකට මොනවත් කියන්න එපායි කියලා. හරි දැන් ඒකට නෑ වෙච්ච හානිය වෙලා ඉවරයි මට අංකල් කරපු ජරා වැඩේ කියන්න ඕනේ උනේ. අංකල් තාත්තට කෝල් කරයි කියලා තාත්තා ඇවිල්ලා මට කිව්වයි කියලා මම අංකල්ට කිව්ව එක දැන් ආයෙ තාත්තට කියන්න එපා අංකල් හරිද? එහෙම කරනවද උයි? මම මොකයි තමුසේ තාත්තට කියන්නේ නේද? හලෝ අයියේ මල්ලිට බැන්නේ මං කිව්වනේ මල්ලිට
කවුරුත් කියන්නේ යන්න එපා කියලා. මං මල්ලි කිව්වා කියලා අයියට කිව්වේ මට තියෙන විශ්වාසෙට. දැන් බලන්නකෝ ඌ මාත් එක්ක ආයේ කතා කරන්නේකුත් නැහැ. ඌ ආයි කිව්වොත් තමයි කතා කරයි කියලා මං ඌට ආයි කිව්වා කියලා. මම අයියට බොරුන් දුකින ගත්තනේ මම කතා කරපුවා ඌට කියන්න එපා කියලා. දැන් මේ කතා කරපුවා ගනම් මල්ලිට කියන්න එපා ඌට. මම මිත්‍රත්වයක් කරනවා ඔයා හින්දා. පිස්සුදෝයි මම එහෙම කරනවද? මං ඔකට ආයි කතා කරන්න යනවද? මෝඩ පූසලයෝ තෝ මං එපා කියපුවම ආයෙ ගිහින් කරන්නේ නැද කස් බලන දැන් බලපන් ඌ ඉතින් ඉන්නේ මම කිසිම විශ්වාසයක් නැති ගමට කියෝ කියවන්නේ චීත්‍යයක් කියලා ඌ මට කතා කරලා අවලාද කියනවා දැන් අංකල් ආයෙ තාත්තට කිව්වද මම අංකල්ට කිව්වයි කියලා ඔව් කිව්ව තමයි මම විශ්වාසෙට තොට ඇවිල්ලා කියන එක ඌට කියන එක නවත්තපන් තෝ මේ සැරේ ආයෙ කතා කරලා මම කිව්වයි කියලා මේක මෙතනින් එහාට ගෙනිච්චොත් තෝ මං හැම ගහන්නේ හැම පිස්සු තාත්තේ මං එහෙම කරනවද තනකණි ගස් බල්ලා අයියේ මම ඉක්මුණුවත් කිව්වේ නෑ ඔයි. මේ ඔය මම කතා කරා කියලා ආයෙ තාත්තට කියන එක නවත්තන්නකෝ. අයියෝ මල්ලි මං කතා කරනකොට කිව්වා මොනවත් අවුසට කියන්න අහන්න යන්න එපයි කියලා. දැන් මේකත් ආයෙ ගිහින් තාත්තට කියන්න පාරද? හරි හරි ඔයි මම එහෙම කරනවද? මං ඌට මොනවද කියන්න කියන්නේ? ඌ කිව්වද මං මොනවාරි කිව්වා කියලා? නැතුව දැන් ඉතින් මේකත් ආයෙ මල්ලිගේ ගහන්න යන්න එපා හරිද? පිස්සුදෝයි. මං එහෙම කරනවද? මට ඕක උට කිල්ලගෙන පිස්සුය. තෝගේ අම්මට. බේ තමයි සම්පූර්ණ පෙරද්ද. ඔබ මොකටද මූට කෝල් කරලා ආයෙ මූට කියන්නේ කී මූ මට කිව්ව එක. මං ඒක අංකල්ට කිව්වේ අංකල් මගේ ෆිට් එකේ ඉඳලා. අංකල්ව හදා ගන්න ඕනේ ඉඳලා. මං හිතුවේ නෑ අංකල් කවදාවත් ඒ වගේ වැඩක් කරයි කියලා. අනිත් එක අංකල්ට මං කිව්වනේ කියනකොට තාත්තට ගිහින් කියන්න එපයි කියලා. අංකල් මොකටද තාත්තා එකනේ තිබ්බේ එක. අංකල් තමයි ඔක්කොටම වැරදි. මං ඉතින් තාත්තගෙන් කතා කරලා ආවේ අයියේ එක පුතාට කිව්වේ කියලා. මං කිව්වා අයියට මං කතා කරපුවා කායි මල්ලිට කියන්න ඕනේ නෑ මේක මෙතන ඉවරයි කියලා. මොකටද මල්ලිට කියන්න කි මං කතා කරයි කියලා. අහන්න නැතුව කොහොමද? මං මූට ඒ කතාව කිව්වේ තමුසට කියන්න එපයි කියලානේ. ඒ විශ්වාස තියන්න මූ දැනගන්න. මම දෙවෙනි සැරේ ගිහිල්ලත් මූට කිව්වා කියන්න එපා කියලා. ඔබ ඇයි ආයෙ ගිහින් අංකල්ට ඒක කිව්වේ? හරි ඉතින් මං අංකල්ගෙන් ඒක ආයෙ ඇහුවා. මම කියන්න එපා කිව්වේ අංකල් ආයෙ ගිහිල්ලා කියලා තිබ්බේ. හරි ඔයි මම තමුසට තාත්තට කිව්වා තමුසට දැනගන්න තියන්න එපා මම කතා කරපුවා කියලා. අයියා මොකටද මල්ලිට කියන්නේ කී ඒ සැරේ මං කතා කරා කියලා. ඒක මම මූට කියනකොටත් කිව්වා වෙන කාටවත් කියන්නත් එපයි කියලා. තොපි දෙන්න හින්දා තමයි මේ ඔක්කොම ඒ වෙලාවේ නොකිය හිටියන ඉවරයිනේ ඔය කිව්වේ. ඔබට තාත්ත එක්ක විශ්වාසයක් තියන්න බැරි කියලා. ඔච්චර පොඩි දෙයක් කරන්න බෑ. කිව්වේ නැත්නම් මේ කිසි ප්‍රශ්නයක් නෑ නේ. නවත්තපන්. දැන් අපි කියපු දේවලුයි කරපු දේවලුයි තුන් දෙනාම දන්නවනේ. ඒ නිසා මේක අදින් නවතින්න ඕනේ. මින් එහාට මේ ගැන තොපි එකෙක්වත් කතා කරලා තිබ්බොත් කාට හරි කියලා තිබ්බොත් තොපි දෙන්නගෙම දත්තදි බඩට ඇවලම නවත්තන්නේ. පැහැදිලිද? ඔය වන්ට දත්තන් දන්න එක සැරයක් යවුවනේ. පැහැදිලිද? පැහැදිලි. මම නොකියුවයි කියන්න එපා. සෝරි ඔයි මම ජීවිතේටවත් හිතුවේ නෑ මේ වගේ වැඩක් වෙයි කියලා. සෝරි තමයි. මේ ඒක නෙමෙයි මම තමුසට කියන්න හිටියේ. මාරි සිද්ධියක් වුණානේ. මේක තමුසේ කාටවත් කියන්න එපා ඈ. පිස්සුද අංක? මම එහෙම කාටවත් කියනවද?